ශ්‍රීජය ලයිෆ්ස්ටයිල් නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවා සෙප්ටෙම්බර් මාසේ 99 පෝර්ටරල් එකක් තිබුණා. ඉතින් ඒ කියන්නේ සෙප්ටෙම්බර් මාසේ ඔයාගේ ජීවිතේ යම්කිසි දෙයක් අහිමි වෙලා තියෙන්න ඕන. ගොඩක් දුරට ජීවිතේ යම්කිසි දෙයක් අහිමි වෙලා තියෙන කෙනෙක් බලන්න ඔයාට අහිමි වුණේ මෙන්න මේ දේද කියලා. ඒ වගේම දුක් වෙන්න එපා. 99 කියලා කියන්නෙම යම්කිසි සර්කල් එකක එන්ඩින් එකක් වගේම අලුත් බිගිනින් එකක්. දැන් සරලව කිව්වොතින් එහෙම දැන් අපි හිතමුකෝ 29 කියලා. 29 කියලා කියන්නේ 20 අවසානය වගේම 30 ආරම්භය. ඒ නිසා මේ ඔක්තෝබර් මාසයේ ඔයාලට විශේෂ දේවල් හම්බ වෙන්න පුළුවන්. හම්බ වෙන්න තියෙනවා. අපි දැනගමු දෙන පින්තූරයේ අනුව ඔයාට ජීවිතයේ ගිය මාසයේදී අහිමි වුණේ මොනවාද, මේ මාසයේදී ලැබෙන්න යන්නේ මොනවාද කියලා. හොඳ හුස්මක් අරගෙන බලන්න. හොඳට මේ පින්තූර දෙක දිහා අවධානයෙන් බලලා ඔයාගේ ඉන්ටෙන්ෂන් එක වැඩියෙන්ම කියන, ඔයාට වැඩියෙන්ම හිත ඇදලා යන, ඔයාගේ ආධ්‍යාත්මය සිලෙක්ට් කරන පින්තූරය තෝරගන්න. ඒකට අනුව අපි බලමු රීඩින් එක. හරි, ඔයාලා තෝරගත්තේ පළවෙනි පින්තූරය නම් ගොඩාක් දුරට ඔයාලට ගිය මාසේ නැති වෙලා තියෙන්න ඕනි රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ ඔයා දැනටමත් විවාහ කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් ඔයාගේ රිලේෂන්ෂිප් සම්බන්ධයෙන් යම්කිසි දුරස් වීමක්, ඈත්වීමක් පෙන්නුම් කරනවා. එතකොට අපි හිතමුකෝ මේක හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් අතර වුණත් වෙන්න පුළුවන්. මොකද ඔයාලගේ දුරස් භාවය පෙන්නුම් කරනවා, දුරස්කමක්, හිත්වලින් ඈත්වීමක්. ඒ වගේම තමයි යම්කිසි කලකිරීමක් පෙන්නුම් කරනවා. මේක දරුවන් දෙමව්පියන් අතර වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යම්කිසි මට්ටමකින් හිත රිදීමක්, යම්කිසි කලකිරීමක්, එපා වීමක් ස්වභාවයක් රිලේෂන්ෂිප් සම්බන්ධයෙන් තමයි මේ ෆොටෝ එක සිලෙක්ට් කරපු අයට පෙන්වන්නේ. එතකොට යම්කිසි විදිහකින් මේ ෆොටෝ එක සිලෙක්ට් කරපු අය ගොඩාක් දුරට ආධ්‍යාත්මය සම්බන්ධයෙන් ගනුදෙනු කරන, ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන, ඒ වගේම ඉතාමත් සංවේදී හදවතක් තියෙන, පුංචි දෙයටත් හිත රිදෙන, ඒ වගේ කාරුණික හදවත් තියෙන කෙනෙක්. සාධාරණත්වයේ සම්බන්ධයෙන්, ලෝක ධර්මතාවයේ සම්බන්ධයෙන්, ලෝකීය පැවැත්ම සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන, නමුත් රිලේෂන්ෂිප් සම්බන්ධයෙන් ගනිද්දි ගොඩක් වෙලාවට ආත්මාර්ථකාමීව කටයුතු කරන අය. ඒ කියන්නේ මොන විදිහට අවබෝධයක් තිබුණත් ජීවිතයේ මෙයාලට රිලේෂන්ෂිප් සම්බන්ධයෙන් ඉතාමත්ම ආත්මාර්ථකාමී ගතියක් වෙන්නවා. ඒ කියන්නේ යම්කිසි රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න ඒක සදාකාලිකවම. ඒ කියන්නේ බ්‍රේක්අප් එකකට එහෙමත් නැත්නම් තෝරා ගැනීමක් තවත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. සමහරක් විට මේ අය රිලේෂන්ෂිප් පවත්වන්නේ ජීවිතේටම එක පාරයි. ඒක නැති වුණොත් සදාකාලිකවම තනියෙන් ඉන්න කැමති අය. ඒ වගේම එහෙමත් නැත්නම් ඒ කෙනා සමග ආය නැවතත් රිලේෂන්ෂිප් එකකට යන්න බලාපොරොත්තුවක් නැති වෙන කට්ටිය. මෙයාලට යම්කිසි මූල්‍ය ස්ථායීතාවයක් තියෙනවා. පසුගිය වසරවල් වලට වඩා මූල්‍ය ස්ථායීතාවය හොඳයි. නමුත් අනාගත බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන ජීවත් වෙන කට්ටිය. එතකොට අපි මේ සම්බන්ධයෙන් බලද්දී ඔයාලට අහිමි වුණේ රිලේෂන්ෂිප් එකක් වුණාට, නමුත් මම කිව්ව විදිහට ඔක්තෝබර් මාසේ ලැබෙන්න යන්නේ රිලේෂන්ෂිප් එකක් නෙමෙයි. ඒක වෙන දෙයක් වෙන්න පුළුවන්. ගොඩාක් දුරට මේ වගේ අයට ඔක්තෝබර් මාසයේදී ෆයිනෑන්ෂියල් ස්ටේබල් එක තමයි ලැබෙන්න ගොඩක් දුරට පුළුවන්. අහිමි වුණේ සැප්තැම්බර් මාසෙදී ඔයාලගේ රිලේෂන් එකක්. දෙවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරපු ඔයා ගොඩාක් දුරට ඔයාගේ සෙප්තැම්බර් මාසෙදී ඔයාට අහිමි වුණේ
ඔයාගේ මොකක් හරි ෆයිනෑන්ෂල් දෙයක් එහෙමත් නැත්නම් මොකක් හරි භෞතික සම්බන්ධයෙන් දෙයක් භෞතික දෙයක්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයා මොන හරි ෆයිනෑන්ෂල් අවස්ථාවක් මොන හරි අපි හිතමුකෝ රැකියාවේ උසස් වීමක් ෆයිනෑන්ෂලි ස්ටේබල් බවක් එහෙමත් නැත්නම් මොකක් හරි ජොබ් එකේ මොන හරි වෙන මේ ජොබ් එකේ ඉන්න ගමන් වෙන ජොබ් එකක් බැලුවා ඒ ජොබ් එක ඒ වගේ මොන හරි තමුන්ගේ ප්ලෑන් වල ප්‍රශ්නයක් තමයි මේ ෆොටෝ එක්සලේට් කරපු අයට අහිමි වුණේ. එහෙමත් නැත්නම් ඒක සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉඳියා ඔයාට සෙප්ටෙම්බර් මාසේ ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා. එතකොට අන්න ඒ වගේ දෙයක් දැන් මේක මුදල් සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් තමුන්ට ගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් ඔයා මේ වෙනකොට හදලා තිබ්බ ඔයාගේ ප්ලෑන්ස් ඔක්කොම සෙප්ටෙම්බර් මාසේ නැති වෙලා තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. එතකොට ඔයාට සෙප්ටෙම්බර් මාසේ නැති වුණු හැමදේම ඔයා ගිව් අප් කරන කෙනෙක් නෙමෙයි. දැන් මේ ෆොටෝ එක්සලේට් කරපු අය ජීවිතයේ දේවල් අතාරින අය නෙමෙයි. ජීවිතේ ගොඩක් හීනවල දැන් මේක අපි මේක බලාපොරොත්තු කියනට වඩා මම කැමති හීන කියලා කියන්න. හීනත් එක්ක ජීවත් වෙන අය. එතකොට ඒ කියන්නේ හරිම භෞතික විදිහට ජීවිතය ඉහළට යන්න උත්සාහ කරන ජීවන තත්ත්වය උසස් කරගන්න සමාජයේ මට්ටමක් හදාගන්න දැඩි උවමනාවක් අවශ්‍යතාවයක් තියන අය. එතකොට මෙයාලගේ ප්‍රශ්නය වෙන්නෙම ආකල්ප. එතකොට හැම වෙලාවෙම ඔයාගේ ඉන එක කියන එක ඇතුළාන්තය කියන එක හැමතිස්සේම ස්වභාව ධර්මයත් එක්ක ටැලි වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම මගේ හම්බල් ඔපිනියන් එක නම් හැමතිස්සෙම ස්වභාව ධර්මයත් එක්කම අලයින් වෙලා යන්න. මොකද ඒක ඉගෙන ගන්න තාක්කල් ඔයාට ඔයාගේ අචීව්මන්ට්ස් වලට යන්න හම්බ වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඔයාට ඔයාගේ ජීවිතය ජීවන තත්ත්වය උසස් කරගන්න අලුත් ජොබ් එකක් ගන්න රැකියාවේ ප්‍රොමෝෂන් එකක් ගන්න එහෙම නැත්නම් ඉන්න ගමන් මේ ඔයාගේ විදේශ ගමනක් ගැන ඔයා ප්ලෑන් කරා නම් ඒව හැමදේම කල් යන්න තියෙන අවස්ථාව තමයි වැඩි. ඒ නිසා ඔයා හැමතිස්සෙම තීරණය කරන්න ඔයාගේ සොලියුෂන්ස් වලට යන්න කලින් ඔයාගෙම ඔය හැමතිස්සෙම අපේ තියෙනව ජීවිතයේ තමුන්ගේ ස්වභාවය සහ තමුන්ගේ ආකල්ප සහ ස්වභාව ධර්මය ඔයාට උගන්වන පාඩම් ඔයා ඉගෙන ගන්න. එතකොට ඔයාට ඔයාගේ අචීව්මන්ට්ස් වලට යන්න ලේසි. මොකද ඔයාට හොඳ කරුණාවන්ත හදවතක් තියෙන අය. එතකොට ඒ වගේම භෞතික අතිනුත් ජීවන තත්ත්වය උසස් කරගන්න හදන අය. මේ අය ආධ්‍යාත්මික විදිහටත් ඔයාගේ ජීවන තත්ත්වය උසස් කරගන්න උත්සාහ කරන්න. ඔයාට සෙප්ටෙම්බර් මාසයේ භෞතික දේවල් අහිමි වුණත් ඔයාට ඔක්තෝබර් මාසයේ හොඳ ඇසුරක් හම්බ වෙනවා. ඔයාගේ ජීවිතය උසස් කරගන්න හොඳ ගයිඩන්ස් එකක්. ඒ කියන්නේ හොඳ ගුරුවරු, හොඳ ආශ්‍රයයට කට්ටිය, හොඳ වටපිටාවක්. ඔයාගේ අචීව්මන්ට්ස් වලට යන්න හොඳ ඇසුරු පිරිසක්. පුද්ගලයන් තමයි ඔයාට හම්බ වෙන්නේ. ඒ නිසා ඒ අයගෙන් ඔයාගේ ජීවන තත්ත්වය උසස් කරගන්න උත්සාහ කරන්න. ඒ අයගෙන් ගුරුවරුකම් ලබා ගන්න. ඇත්තටම ඒ අයව ඇසුරු කරලා ඔයා ඉගෙන ගන්න ඔයාට ගොඩක් දුර යන්න පුළුවන්. ඒ යන්න පුළුවන් ගමන ඉතාමත්ම ශක්තිමත්ව කඩා වැටෙන්නේ නැතුව, පසුබෑමට ලක් වෙන්නේ නැතුව යන්න ඔයා ඉගෙන ගන්න. මගේ channel එකේ බලන්න අනිත් වීඩියෝස්ුත් ඒවායේ මම මේ වගේ රීඩින්ග්ස් දෙන වෙලාවේදී ඒවායේ කමෙන්ට්ස් කියවන්න. ගොඩක් වෙලාවට ගොඩාක් අයට මම මේ කියන දේවල් ගොඩාක් අයට ඇකියුරේට් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකටත් ඔයාගේ අදහස දක්වන්න. සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබස්ක්‍රයිබ් කරලා වීඩියෝත් එක ඉදිරියට යන්න මාත් එක්ක එකතු වෙන්න. ගොඩාක් ස්තුතියි. දරුවන් සරණයි.